வபரகாத்துஹு. இன்றைக்கு டிசம்பர் மாதம் 6ஆம் தேதி 2025. நான் ரம்புக்கலை ஜும்மா பள்ளி தலைவர் லுக்மான் ஆஜர் பேசுகிறேன். என்ன விஷயம் என்றால், எங்கள் ஊரில் ரம்புக்கலையில் மண் சரிவு ஒன்று பாரிய ஒரு மண் சரிவு ஏற்பட்டது. இதை வைத்து பொய்யான செய்திகள் பரப்பப்படுகின்றது. உண்மையான செய்தி என்னவென்றால், இங்கு மரணித்தவர்கள் 29 ஷஹீதுகள் தான். அதுக்கு கூடுதலாக புறம்பான நிகழ்ச்சிகள் எண்ணிக்கைகள் பரப்பப்படுகின்றது. அதேபோன்று அதில் 18 ஜனாசாக்களை ஷஹீதுகளை எடுத்து நாங்கள் அடக்கம் செய்தோம். இதற்கு மாற்றமாக பொய்யான நியூஸ்கள் பரப்பப்படுகின்றது. ஏனென்றால், அதாவது உலக ஒரு ஒளிபரப்பில் கூட 10 ஜனாசாக்களை அவர்கள் எடுத்ததாக கூறுகின்றார்கள். அது முற்றிலும் பொய்யானது. இந்த 18 ஜனாசாக்களையும் எமது ஊரை சேர்ந்த சகோதரர்களும் அயல் ஊர்களைச் சேர்ந்த சிங்கள தமிழ் சகோதரர்கள் தான் மீட்டு தந்தார்கள். நாங்களாக தான் இவைகளை எந்த படைகளோ எதுவும் எங்களுக்கு உதவி செய்யவில்லை. நாம முன்வந்து இவைகளை நல்லடக்கம் செய்து சிறப்பான முறையில் செய்து முடித்தோம். அதேபோன்று எங்களுடைய இழப்புகள் சுமார் 40 வீடு முற்றாக அளிக்கப்பட்டிருக்கின்றது. அது இல்லாமல் சிறு சிறு பெரிய மண் சரிவுகள் இவைகள் இந்த அனர்த்தத்துக்கு அப்பால் வேறு இடங்களிலும் சுமார் 75 வீடுகள் பாதிக்கப்பட்டிருக்கின்றது. மொத்தமாக சுமார் 600-700 பேர் பாதிக்கப்பட்டிருக்கின்றது. இதற்கு புறம்பாக வரக்கூடிய செய்திகள் எல்லாம் பொய்யாகத்தான் இருக்கின்றது. எனவே இது சம்பந்தமாக யாராவது இது சம்பந்தமாக அறிந்து கொள்ள வேண்டும் என்றால் என்னுடைய தொலைபேசி மூலம் தொடர்பு கொள்ளுங்கள். 077-25-111-74 என்ற இலக்கத்தோடு தொடர்பு கொண்டு இது சம்பந்தமான எல்லா செய்திகளையும் அறிந்து கொள்ள முடியும். अस्सलाम वालेकुम. මගේ නම අන්වර් අරෆාත්. මම රඹුකල වෙල්ෆෙයාර් ඇසෝසියේෂන් එකේ සෙක්‍රටරි. අද දින 6 වෙනිදා දෙසැම්බර් 2025 මේ මම රඹුකල ජුම්මා මස්ජිද් දෙවස්ථානයේ ඇතුළේ ඉඳන් මේ ඔබව සම්බන්ධ කරගන්නවා. මට වැදගත් දෙයක් අපේ ජනතාවට කියන්න අවශ්‍යතාවයක් තියෙනවා. දැන් මේ රඹුකල කියන ගම්මානය අකුරණ ප්‍රදේශ සභාවට අයිති වෙච්ච එකයි අලවතකඩ පොලිස් වසමට අයිති වෙච්ච ගම්මානයක්. මේ ගම්මානය හැමෝටම ආරංචි වෙලා ඇති. අපි ගොඩක් අපදායට පත් වුණා මේ ඩිසාස්ටර් එකකින්. ඒ සම්බන්ධව පොඩි වීඩියෝ එකක් කරන්න තමයි මායි පල්ලියේ අපේ සභාපතිතුමා සමග මේ වීඩියෝ එක කරන්නේ. මේකේ අත්ත වශයෙන්ම මේ රෙකෝඩින් එක කරන්නේ ජනතාව අතර පැතිරලා තියෙන බොරු ප්‍රචාරයේ සම්බන්ධව තමයි මේකේ පළවෙනි දේ අපි ජනතාවට දැන ගැනීම පිණිස අපි මේ දේ කරනවා. අපි අත්ත වශයෙන්ම අපේ ගම්මානයේ 29ක් අපේ ගම්වාසීන් අපේ ඥාතීන් නැති වුණා මේ විවසනයේදී. ඒකෙත් අපි 18ක් අපි දැනට හොයාගෙන තියෙනවා. ඒ 18 මලසිරුම හොයාගත්තේ අපේ ගම්වාසිය. මගේ ගම වෙන්න පුළුවන්, මගේ රඹුකල ජනතාව වෙන්න පුළුවන්, අපේ අසල්වැසි සිංහල ජනතාවයි, අපේ යහපැත්තේ තියෙන දෙමළ ජනතාවයි එක්ක අපි මේ ක්‍රියාමාර්ගය අරගෙන අපි මලසිරු හොයාගත්තා. නමුත් මේකේ ඛේදවාචික දෙයක් තමයි අපි මාධ්‍යවල දකිනවා. අපි දැන් ලංකාවේ මාධ්‍ය වෙන්නත් පුළුවන්, ජාත්‍යන්තර මාධ්‍ය වෙන්නත් පුළුවන්. ඒකේ දකින්න දෙයක් තමයි එයාලා කියන්නේ දැන් ඊයේ අපේ ගම්මානයේ සිද්ධියක් වුණා. ජාත්‍යන්තර කණ්ඩායමක් ඇවිල්ලා එයාලගේ ටෙක්නික් එකයි එයාලගේ බඩු ටිකක් ගෙනල්ලා එයාලා මේක ඔපරේෂන් එකක් කරලා මලසිරු 10ක් හොයාගත්තා කියන ප්‍රචාරය ජාත්‍යන්තරව ඒක ගෙනිහිල්ලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒ මංගම් වාසියෙක් හැටියට මගේ පල්ලියේ සභාපතිතුමා ඉන්න මං ළඟ අපි වගකීමෙන් කියනවා මේක. අපි වගකීමෙන් කියනවා මේ වෙනි දෙයක් නුන්නේ අපේ ජනතාව. අපේ සිංහල ජනතාවයි දෙමළ ජනතාවයි අපේ ගමේ ඉන්න පිටායේ ඉන්න මුස්ලිම් ජනතාවයි එක්ක තමයි අපේ කට්ටිය තමයි මේ මලසිරුද ආටම හොයාගෙන අපි භූමි දානය කරේ. මේක සම්පූර්ණ බැහැ. ඊට වඩා කනගාටුම දෙයක් තමයි අපේ ඉන්න අපේ මාධ්‍යවේදීන් අපේ වගකීම් යුතු මාධ්‍යවේදීන්ලුත් channels වලත් දැන් පබ්ලිෂ් වෙනවා මේක බොරු ප්‍රචාරයක්. මම ඒක අත් වශයෙන් මේ වචනේ පාවිච්චි කරන එක හරිද වැරදිද කියලා දන්නේ නැහැ. නමුත් ඒ දේ කියන්න අවශ්‍ය වෙනවා. එයාලා වගකීම් යුතු මාධ්‍යවේදී ආයතන වලත් මෙවැනි බොරු ප්‍රචාර පබ්ලිසිටි කරනවා. ඒක අනිවාර්යයෙන්ම කාර්මික ඉල්ලා සිටිනවා. ඔයාලගෙන් අපේ ආගම අනුව බඳලා කියලා කරන්නත් ඒක අපිට ලව් කළා නෑ. නමුත් මෙවැනි අවස්ථාවදී මම ඒකත් ඔයාලගෙන් ඉල්ලීමක් හැටියට කරනවා. කරුණා කරලා ඔයාලා
ඔයාලගේ මීඩියාස් වල පබ්ලික් කරන රිලීස් කරන නිවුස් වල වෙන්න පුළුවන්, වීඩියෝස් වෙන්න පුළුවන්, වොයිස් කට් වෙන්න පුළුවන්, හැමදේම ඔයාලගේ වගකීමක් තියෙනවා. ඒක ඇකියුරසි එක බලා ගන්න. මේක ඇත්තද බොරුද? මේක යම් කෙනෙක් ඉන්නවා නම් එයා එක්ක සම්බන්ධය කරගෙන එයාගෙන් තොරතුරු අහලා තමන්ගේ ප්‍රවෘත්ති ප්‍රචාරණය කරන්න කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඊට වඩා ඔයාලට මොන හරි මේ සම්බන්ධව ඔයාට වැඩි විස්තර දැනගන්න ඕන නම් අපි පල්ලියේ නායකතුමා කියපු විදිහට, ප්‍රෙසිඩන්ට් කියපු විදිහට ඔයාව සම්බන්ධ කරගන්නත් පුළුවන්. මාවත් සම්බන්ධ කරගන්න පුළුවන්. මගේ නම අන්වර් අරෆත්. මගේ ජංගම දුරකථන අංකය 076 729 39 75. ඔයාට ඕන අවස්ථාවකදී අපිව කොන්ටැක්ට් කරගෙන අපේ ඇත්ත ග්‍රවුන්ඩ් සිටුේෂන් එක අහලා ඔයාලගේ මීඩියාවකින් පබ්ලිෂ් කරන්න පුළුවන්. මේක කාර්මික ඔයාලගේ නවත ඉල්ලා සිටින්නම් බොරු ප්‍රචාරය නම් ගෙනියන්න එපා. අපිට අවශ්‍යතාවයකුත් නැහැ ඔයාලා බොරු ප්‍රචාරණය ගෙනහිල්ලා ඔයාලගේ මාධ්‍යයේ TR එක රේට් එක වැඩි කරගන්නවා නම් ඒක ඔයාලගේ පෞද්ගලික දේවල්. නමුත් අපිව සමා වෙන්න ඕනේ බිල්ලට දීලා ඔයාලගේ TR එක වැඩි කරගන්න එපා. කාර්මික ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. Thank you. Thank you.